අම්මා තාත්තා ළඟදිම ඇඳුමක් ගත්තේ කවද්ද? අවසාන අවුරුදු දවසක වෙන්න පුළුවන්. නැත්නම් විශේෂ මගුල් ගේකට කොහෙට හරි යද්දි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බලන්න ඔයා පිරිමි ළමයි තාත්තගේ යට ඇඳුමක් අවුරුදු ගානකින් අරන් නැහැ. හැබැයි පුතේ තියෙන ලස්සනම ඇඳුම අන්දලා ඔයාව පාරෙල් බොහොම ලස්සනට පියරු දාලා නේද? ක්‍රීම් ගාලා සෙන් පවුඩර් දාලා මල් වගේ උඹලව පාරේ අරන් යනවා අම්මා තාත්තා. ඔයාට දෙන්න තියෙන සියලුම සැප සම්පත් දෙමින් මේ මිනිස්සුන්ගේ තරුණ කාලය ඔයාගේ අම්මගේ තාත්තගේ තරුණ කාලේ මේ ගත වෙන්නේ. හරි ලස්සනට ආතල් එකේ ඉන්න පුළුවන් කාලෙනේ. මගේ වචන ටිකක් අවුල්ද දන්නේ හැබැයි මේක දැනෙන්නේ එහෙම කිව්වා. නේද? ඒගොල්ලන්ගේ ලස්සන තරුණ කාලේ ඔයා වෙනුවෙන් කැප කරලා තියෙන්නේ. අම්මට තාත්තට අතක් උස්සන්න, ඇඟිල්ලක් උස්සන්න, දිව උස්සන්න කලින් හැම මොහොතෙම මතක් කරන්න අර කළු කොට කැත සර් ඇවිල්ලා කිව්වා අම්මා තාත්තා අපි වෙනුවෙන් මේ හැමදේම කරන්නේ. නේද? ඒ නිසා අම්මට තාත්තට කිසිම වෙලාවක නැගිටින්නවත් එපා. වැරදි විදිහක බලන්නවත් එපා මේ මිනිස්සු දිහා. ඔයා නොදන්නවට ඔයා වෙනුවෙන් මේ මිනිස්සු රැට අඬනවා. දවල්ට වෙහෙසෙනවා රැට අඬනවා. පිනිබර යාමේ සැවුලන් හඬලනවා. අම්මා වටකර ලිපගිනි මෙලවෙනවා. පාන්දරින්ම නැගිටින්නේ අම්මා. අන්තිමටම නිින්දට යන්නෙත් අම්මා. ඔයාගේ අම්මා තමයි පුතේ ඔයාගේ ජීවිතේ. ඔයාගේ තාත්තා තමයි ඔයාගේ ජීවිතේ. අපිට නිතරම අම්මා ගැන කවි ගීත අහන්න ලැබෙනවා. හැබැයි තාත්තා ගැන කවි ගීත ඊටාම අඩුයි.